දානීය සඳහා මිල මුදල් යොමු කරනවා. නමුත් ඒ දානයට සහභාගී වෙලා දන් හැන්දක් පූජා කරන්නට අවස්ථාව ලබා ගන්නේ නැහැ. සමහර ඇත්තෝ ඉන්නවා දානේ පූජා කරන ඒ දාන වැටට එනවා හැබැයි තමන් සතු කිසි දෙයක් ඒ දානය සඳහා පරිත්‍යාග කරන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා ඒ දෙකම කරන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා තමනුත් සම්බන්ධ වෙලා තමන්ගේ අතින්ම ඒ දානය සකස් කරනවා. එතකොට මෙතන සකසා දන් දීම කියන්නේ අපි හිතමු ස්වාමින් වහන්සේලාට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කෙනෙකුට අපි කෑම වේලක් දෙනවා කියලා. ඒ කෑම වේල දෙනකොට ඉතා පහසුවෙන් අනුභව කරන්න හැකිවන පරිද්දෙන් ඒ ආහාර වේලට අවශ්‍ය කරන ලුණු ඇඹුල් ඒ වගේම දානට ඕන කලමනා ඒ ආහාරය රසවත් කරන්න අවශ්‍ය කරන දේවල් මේවා මනාව සම්පාදනය කළා. අපි හිතමුකෝ මේ ලෝකේ ඉන්න රජවරයෙකුට රාජ භෝජනයක් එළවනවා කියලා. ඒ රාජ භෝජනේ එළවන්නේ බොහෝම සක්කච්ඡාකාරීව. ඒ කියන්නේ ඊටාම කල්පනාවෙන් ඒ සූදමේ හෙවත් ඒ උයන පිහන කෙනා ඒ ගැන ඒ තරම්ම සැලකිලිමත් වෙනවා. අන්න ඒ වගේ පුංචි තන පවා සැලකිලිමත් වෙමින් පිරිසිදුවට පිළිවෙලකට කැපසරුප් ආකාරයෙන් අපි තවත් මෙහෙම හිතමුකෝ. දැන් ස්වාමින් වහන්සේලාට දන් පූජා කරද්දී ගිලන් වෙත ස්වාමින් වහන්සේලා ඉන්නවා. සමහර ආහාර වර්ග තියෙනවා ඒ ස්වාමින් වහන්සේලාට අසප්පායයි. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා සමහර ආහාර පාන වළඳන්න කැමති. ඒක ඇති වැරද්දක් නෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ නිවන් මාගේ කටයුතු කරද්දී හේතු වන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි ආහාර සප්පාය. තවත් විදිහකින් කිව්වොත් භෝජන සප්පාය. ඒක ගිහියටත් එහෙමයි. මේ ශරීරයට යම් ආහාරයක් වැළඳුවාට පස්සේ දැඩි අපහසුාවක් ඇති වේ නම්, තේජෝ ධාතුව අධික වේ නම්, වාපිත් අධික වේ නම්, එයාට එතනින් එහාට සමාධිය පුරන්න අපහසුයි. අපි හිතමුකෝ ඒ වගේ ආහාරයක් වළඳලා පරයන්කයක් බැඳගෙන හුස්ම රැල්ල දිහා බලමින් ආනාපාන සතිය වඩනවා කියලා නිතර උගුරට එනවා. ඊළඟට නිතරම මේ බඩේ වාතය පිරෙනවා. අර ආහාර සප්පාය නැතිවීම. එතකොට ගිහියැත්තෝ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන ආකාරයෙන් ඊතා නුවණින් සලකලා මොන වගේ ආහාරයන්ද ගැළපෙන්නේ, මොන වගේ භෝජනයක්ද මේ ස්වාමීන් වහන්සේලාට හොඳ විදිහට හිතන්නට ඕනේ. ආන්නේ හිතීම තමයි ඔය ඔතන සක්කච්ඡාකාරී වීම කියන එකේ ආරම්භය. එහෙම හිතලා ස්වාමීන් වහන්සේලාට ඒ දානය පූජා කරද්දී සමහර දාන තියෙනවා, ඒ සමහර ආහාර වර්ග තියෙනවා. ඒ ආහාර වර්ග සකසා දුන්නේ නැත්නම් අනුභව කරන්න බෑ. අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේලාට පළතුරු ටිකක් පූජා කරනවා. එතකොට ගිහියැත්තෝ මේ පළතුරු ටික පූජා කරද්දී ගෙඩි පිටින්ම පූජා කරන අවස්ථාවක් තියෙනවා. එහෙම ඒක නරකයි කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි ඒ ගෙඩි පූජා කරන්නට කලින් ඒ ගෙඩි දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙකු ගත්තොතින් ඇට සහිත පැලවෙන වර්ගයේ බීජ සහිත ඒවා හපලා කඩලා වළඳන්න බෑ. උන්වහන්සේලා හැම කරපු ගමන් ශික්ෂාපදයක් කැඩෙනවා. භූතගාම පාතව්‍යතාය පාචිත්‍යයන් කියලා සිකපදයක් තියෙනවා. ඒ සිකපදය කැඩෙනවා. අපි හිතමුකෝ මිදි ගෙඩියක් පූජා කළා. ඒ මිදි ගෙඩියේ තියෙන ඇටය පොළවේ දැම්මොත් පැලවෙනවා නම්, පැලවෙන මට්ටමේ තියෙනවා නම් ඒක දැන දත් වලින් හැපුවොත් එහෙම ශික්ෂාපදේ කැඩෙනවා. එතකොට ඇට ගානට කැඩෙනවා ශික්ෂාපදේ. අපි හිතමුකෝ මිදි ගෙඩි 10ක් 15ක් වළඳනකොට ඇට තියෙනවා කියලා 20ක් 30ක්. ඒ 20 30 අවස්ථා 20 30ක හැපෙනවා නම් අවස්ථා 20ක් 30ක ඒ ශික්ෂාපදේ කැඩෙනවා. එතකොට අර සක්කච්ඡාකාරී වෙන කෙනා ඒ මිදි ගෙඩිය ඇට අයින් කරලා පොත්ත අයින් කරලා පූජා කරනවා. අපි හිතමු අබ ගෙඩියක් පූජා කරනවා කියලා. මම අර උපමාවකින් කියලා දුන්නේ. එතකොට අනිත් ආහාර පූජා කරද්දිත් එහෙමයි. දැන් අපි හිතමුකෝ ස්වාමින් වහන්සේලාට පාත්‍රයේ දානේ වළඳනකොට දැන් සමහර දන් පූජා කරන ඇත්තෝ පළතුරු වර්ග හැම එකක්ම භාජනවල දාලා භාජන අල්ලමින් යනවා. එතකොට ස්වාමීන් වහන්සේලා බොහෝ සෙයින් ගන්නෙ නැහැ. ඒ ස්වාමීන් වහන්සේට ගැළපෙන විදිහට භාජනයක තියලා ඒ අදාළ කොටස විතරක් පූජා කරොත් බාර ගන්නවා. අන්නේ විදිහට දානේ පූජා කරන මිනිස්සු ওই සක්කච්ඡාකාරී වීම කියන එක ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ කියන්නේ කැපසරුප් විදිහට සුදුසු වේලාව බලලා ඕනම මොහොතකදී ස්වාමීන් වහන්සේ කෙනෙකුට පහසුවෙන් කාලයේදී බලඳන්න පුළුවන් විදිහට පූජා කිරීම තමයි මෙතන සක්කච්ඡාකාරී වීම කියලා කියන්නේ. එතන තවදුරටත් තේරුම් ගන්නට ඕන දැන් දානේ බෙදෙන වෙලාවේ ආසන පනවනකොට ඊළඟට දානේ වළඳන ස්වාමීන් වහන්සේලාට අසුන් පනවද්දී සමහර කෙනෙක් බිම අසුන් පනවනවා. Tamanට තියෙන පහසුකම් එපමණ නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ, සංඝයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ගහක් යට වුණත් ප්‍රශ්නයක් නැහැ, අතුපැලේ වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේලා ගෙදරකට වගේ වඩම්ම ගත්තොත් පනවන්නට ඕනි ඒ ගෙදර තියෙන වටිනාම ආසන. දැන් නිග්‍රෝධ මහා ස්වාමීන් වහන්සේට දානේ වළඳන්න රජමාලිගාවේ වාඩි වෙන්න කිව්වහම නැග්ගේ කොහෙටද? සිංහාසනයට නැග්ගේ. කාගේ සිංහාසනයටද? ධර්මාශෝක රජතුමාගේ සිංහාසනයට.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් සිංහාසනෙට තියෙන ආසාවෙන් නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේ මේ ලෝකීන සීලයෙන් ගුණයෙන් පරම පූජනීය. ඊට වඩා වැඩි කෙනෙක් නැති නිසා ඒ මොහොතේ සිංහාසනේ වාඩි වුණා. ඒතකොට ආසන පනවද්දිත් ඊටා පහසු ආසනයක් පනවන්නට ඕන. ඉතින් මේ හැම තැනක් ගැනම සැලකිලිමත් වෙන අපි තවත් උදාහරණයක් කියන්නම්කෝ. දැන් දානේ වළඳනකොට ස්වාමීන් වහන්සේලා ඉන්න සමීප තැනක සුවඳ කූරක් දාල්වලා තියෙනවා. මේ දුමාරේ වදිනකොට වෙහෙසටපත් වෙනවා. කාට වුණත් එහෙමනේ. ඉතින් ඒ වගේ දුමාරයක් වදින්න නැති වෙන්න. ඒ හැම තැනක් ගැනම සැලකිලිමත් වෙමින් පහසුවෙන් ඒ දන් හැඳ අපි හිතමු ගහක් යට පවන් පොදක් ඇඟේ වදින මොහොතක කිසි පීඩාවක් නැතුව ඒ දාන ටික වළඳන්න පුළුවන් විදියට යම් සේද ස්වාමීන් වහන්සේ කෙනෙක් කටයුතු කරන්නේ අන්නේ ආකාරයෙන් දීම තමයි මෙතන සකසා දීම කියන්නේ. තවත් බොහෝ කරුණු තියෙනවා මම ආසන්න වශයෙන් මේ කියලා දුන්නේ.